Heart FM YouTube නාලිකාවෙන් අපි සතිය පුරාම විවිධාකාර වැඩසටහන් කිහිපයක් ඔබ වෙත තිළින කරන්නට සූදානම්. ඉතින් අද දින සෑම බදාදා දිනයකම අපි ඔබට තිළින කරන්නට යන්නේ ඔබේ ආදරය, ඔබේ විරාව, ඔබේ දුක කඳුල මේ සියල්ල තුළින් ඔබේ දවස් ආරම්භ කරන්නට හිතට සුවයක් දෙන පොසිටිව් එනර්ජි එකක් තමයි අපි ඔබට සෑම බදාදාකම තිළින කරන්නට යන්නේ. මේ වචන ඔබේ හිතට හුරුබුහුටි සැනසීමක්, ආශාවක්, අලුත් බලාපොරොත්තුවක් ගෙනයි කියලා අපි දැඩිව විශ්වාස කරනවා. ඔයාට හිතන, ඔයාගේ සිතට දැනෙන සැනසෙන වචන ඕන නම් Heart FM YouTube නාලිකාව අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද අපි මේ YouTube නාලිකාව හරහා සෑම දවසකම ඔබේ හදවතට කතා කරන වචන අරගෙන එනවා. එහෙනම් අපි යමු අද අපි ඔබ වෙනුවෙන් තෝරාගත්තු මේ වචන පිළිබඳව කතාවක් එකතු කරන්නට. ඔයා දැන් මේ මොහොතේ හිත ටිකක් වෙහෙසලාද? එහෙමත් නැත්නම් කවුරු හරි අහිමි වෙලාද? නැත්නම් ජීවිතය ගැන බලාපොරොත්තු ටිකක් අඩු වෙලාද? එහෙනම් මේ මිනිත්තු කිහිපය ඔයාටම දෙන්න. හදවතට ස්පර්ශ වෙන වචන, ආදරයෙන්, ආශාවෙන්, ශක්තියෙන් පිරි වචන. ආදරය කියන්නේ සෑම දවසකම I love you කියන එක නෙවෙයි. හදවත් අත්හැර නොයන එක. නොකියූ වේදනාවක් හිතෙන් අඳුරන එක. ඇත්තටම කවුරු හරි ඔයාට මං ඉන්නවා කියලා කියන එක ජීවිතේ ලොකුම ආශිර්වාදයක්. සමහර වෙලාවට අපි ආදරය කරන්නේ වැරදි කෙනාට වෙන්න පුළුවන්. නමුත් ඒකින් අපි ඉගෙන ගන්නේ සැබෑ ආදරය කොච්චර වටිනවද කියලා. ඔයාට කවුරු හරි අහිමි වෙලා නම් එයාලා කියලා ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඔයා ආදරය කරපු හැටිම ඔයාගේ හදවත කොච්චර ලස්සනද කියන එක සාක්ෂියක්. හැබැයි ආදරය වගේම ජීවිතයක් අපිට ටිකක් රිද්දෙනවා. නමුත් රිද්දන්නේ වලංගු දේවල් වලටමයි. කවුරු හරි ඔයාට අඩු වටිනාකමක් දුන්න නම් ඒක ඔයාගේ වරදක් නෙවෙයි. ඔයා මේ ලෝකෙට ආවේ කවුරු හරිගේ කාගේ හරි ඔප්ෂන් එකක් වෙන්න නෙවෙයි. ප්‍රයොරිටි එකක් වෙන්න. අද ඔයාගේ වටිනාකම ඔයාට දන්න කෙනෙක් වෙන්න පුළුවන්කමක් තියෙන කෙනෙක් ඉන්නේ. අද ඔයා වැටුණත් හෙට නැගිටින්න පුළුවන්. අද කඳුළු වැටුණත් හෙට සිනාසෙන්න පුළුවන්. ඔයා හිතන තරම් දුර්වල කෙනෙක් නොවේ. ඔයා හිතනවට වඩා ශක්තිමත් එක දවසක ඔයාගේ ජීවිතයට වටිනාම කියන වටිනාම දේ, ඔයාට වටිනාකම දෙන කෙනෙක් ආවොත් ඔයා තේරුම් ගනිවි අද රිදුනා හැමදේම ඔයාගේ ශක්තිමත් කරලා තියෙනවා කියලා. අපි වට අරන් ඉන්නේ අද මේ ජීවිතය කොතරම් දුරට ඔබව පරාජය කළත්, ඔබව බිම ඇද වැට්ටුවත් ඔයාව වැටෙන්න එපා කියන කාරණාවයි. ඔයාට මේ වචන ටික ඔයාගේ හිතට ස්පර්ශ වුණා නම්, ඔයාට ටිකක් හරි සැනසීමක් දුන්නා නම් අපිව ලයික් කරන්න, ෂෙයා කරන්න, Heart FM සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මෙතනින් ඔයාට හැම දවසකම හදවතට කතා කරන වචන, ඔයාගේ හිත සනසන වචන අපි අරගෙන එනවා. ඉතින් අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.